මෙයා තමයි අපේ කතාවේ ප්‍රධාන චරිතේ. මෙයාගේ නම ගෝතපාල. මෙයා කරන වැඩ හින්දා ගාමේ මිනිස්සුන්ට මෙයාව එපා වෙලා තියෙන්නේ. බලමු අපි මෙයාවට කතාව ගෙතෙන්නේ කොහොමද කියලා. මේ දෙන්න තමයි ගෝතපාලගේ හොඳම යාළුවෝ දෙන්න. මේ දෙන්න තමයි හොඳටම හවුල් වෙන්නේ මේ වැඩවලට. ඕ මචං අර මොකද්ද බං අර කියන්නේ මොකක්ද කවදාවත් එක්කලා නෑනේ යමක බලන්න A few moments later. යංකෝ තව ටිකක් ඉස්සරහට කෑමමයි මේකට කෑම බඩ ජාරියෙද්ද මන්දා බඩක ඉන්නනේ බං යකෝ අම්මා කියන්නේ මොන අහමෝ ඉවසම මොන මේ තියෙන සුල්ලගේ හලපාවක් තියෙන නේද බං අයියා අපි එදා දැක්කේ සුනිල අල්ල හිටගෙන මේ අලකන්නේකෝ ඊහෙද බෝ ඇලෙන්නේ ඊයේ මේ ගොඩ දීපු කෙනියෝ මේ බලපං සරුකාරේ දිරැල්ල අනිවාර්යෙන් මං ගැන අලක් යකෝ එහෙම හැදෙන්නේ හැදෙනවා බෝල හැදෙනවා ආරලා බලමු පොත ඒ ඕන මවුලක් කාගනේ ඉතකි මම්මුණ ආර මොරේ අයියෝ සමල්ලා සමන් අයියෝ ඒ බන් දැන් මෙතන වැඩි වෙලාවක් හරි හිටියොත් අරු වෙනවා බං අපි යන්නේ යමයි තෝ කරේ තෝපිලයින් නැත්ද උඹ බලන්න ඉස්සලා මේ මගේ අලකොටුවෙන් ඇහෙන සද්ද එහෙම රගන්න දෙන්න පුළුවන්ද අනේ මගේ අලකොටුව මුන්ට මම ඔය ගියේ එකෙක් අනිවාර්යෙන්ම සුනිලට අහු වෙන්නේ නැති සුනිලා Massa vissa kalla wambeke aarede gas opene dannu danitiya chekaya huna rakasimade mamperamune hasla gani manne pistole bella kabala billi ganne gali kala bora ure billi ganne wala lanne naidane nane uro guwale nagane enda ne uradi andane meka rastia luare paatale me meka ඒකම බං ලෝකෙට වැඩකුත් නැහැ සමාජෙට වැඩකුත් නැහැ මහතම මහතයි කොතයි මෙයා ඔතකින් ගත්තෝන දන්නේ නැද්ද පොඩ ගාවලා දුවනවා එන්නේ බලමංගෝ උන්නකනේ මන්න යන ගෝතේ ඉන්නේ අනේ මන්න යන දුවනකෝ ඒ අඩෝ ඉන්නේ වරින් බං එයෝ එබැයි නෝය කරන්න බෑම අඩෝ මොනවාවත් එකට ඉඳි කාලේ බං මේ ඒකනේ අපි ආයෙ දැන් මෝඩ වෙන්න නොකරින්කෝ එතකොට හරිනේ තෝ තමයි බයි මොහොඩ වැඩ කරන්නේ දන්නේ නැද්ද ඉතින් පොඩ්ඩක් එයෝ පුරුද්ද නෝන ධම්මේ කොයි කියනවා ඒව
වඩන්නේ වරෙන් කන්න දැන්. මේ සුබ ආරංචිය මමයි මෙහෙ ගෙනාවේ අයියෝ ඉවිවේට මල්ලිනු මට මගේ මතකෙ මතට වෙලයි